හැමතිස්සෙම මම හිතන දෙයක් තමයි මේ කර්මය කියන දේෙන් අයියේ මට බේරීමක් නැහැ කියලා. මොකද මම මිනිස්සය දෙන්නෙක් නේ අයියේ. මම ඝාතනය කරේ අයියේ. මොකද අපි බන්ධනාගාරේ ඉන්නකොට මට දෙයක් කියන්න දෙනවා අපි දැන් මිනි මරලා අපි ගිහිල්ලා නැහැ ගොඩක් කට්ටිය ඉන්නේ. හැබැයි අයියේ දැන් අපි කොච්චර මිනි මරලා ගියා මොන දේ කරත් බන්ධනාගාරය ඇතුළේ තියෙන මිනිස්සු කූඹියක්වත් අයියේ මරන්න බයයි. කලු කමිසේ සාක්ෂියට එරෙහි හෘද සාක්ෂිය. මේ ලෝකෙ මිනිස්සු ඇති කරන්නත් පුළුවන් නැති කරන්නත් පුළුවන්. ප්‍රබලම අවිය මොකක්ද කියලා ඔයාලා දන්නවද? ඒ තමයි ආදරය. ඒ ආදරය නිසා ඇතිවුණු ජීවිත වගේම නැතිවුණු ජීවිතත් මේ මහ පොළොව උඩ ඕන තරම් ඇති. මේ ඒ වගේ ආදරය නිසා නැති වෙලා ගිය ජීවිත දෙකක් ගැන සහ මරණ දඬුවමට ලක් වුණ ඔහු ගැන මුහුණට මුහුණ කතා කරන කළු කමිසේ. කලු කමිසේ සාක්ෂියට එරෙහි හෘද සාක්ෂිය. මීට මාස දෙකකට විතර කලින් වෙලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් මහත්තයෙක් වන දිසානායක මහත්තයගෙන් මට ඇමතුමක් එනවා. ඒ ඇමතුමෙන් ඔහුට ඕන වුණේ වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවමට ලක් වෙලා නිදහස් වෙලා ඉන්න එක්තරා රැඳවියෙක් ගැන ඔහුගේ ජීවිතය අල්ලලා ගීතයක් නිර්මාණය කරගන්න. දන්නවද? ඒ ජීවිත කතාවම ඇතුළත් කරලා නොයල් රාජ්ට ආලමල් කියලා ගීතයක් නිර්මාණය කරගන්නවා. ඒ ගීතය මේ වෙනකොටත් YouTube එකේ ඕන කෙනෙක්ට නරඹන්න පුළුවන්. ඒ රැඳවියගේ අතින් මීට අවුරුදු කීපයකට කලින් ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ අනියම් සැමියා ඝාතනයට ලක් වෙනවා. මම මේ වැඩසටහනට ඒ පුද්ගලයා නුවන් කියලා මෙතැන් සිට හඳුන්වන්නම්. නුවන් ඔබට කොහොමද? හොඳයි අයියේ හොඳින් ඉන්නවා. මේ දවස්වල මොනවද නුවන් තොරතුරු? අයියේ දැන් මම පොඩි රැකියාවක් කරගෙන ජීවත් වෙනවා සාමාන්‍ය විදියට. මං කැමතියි නුවන් ඒ ආදරය පටන් ගත්ත හැටි දැනගන්න. අයියේ මං A level කරනවා. A level කරලා ඉවර වෙලා මං ගාල්ලි ඉස්කෝලේ A level කරන්නේ. A level කරලා ඉවර වෙලා ඉතින් අපේ අම්මලාට ඕන වෙනවා මම වැඩිදුර අධ්‍යාපනය හදාරන්න. මං ඉතින් ඒකට එච්චර කැමති වෙන්නේ නැහැ. මං කොළඹ එනවා. ඒ කියන්නේ මගේ යාළුවෙක් ඉන්නවා කොළඹ කැලණිය කැම්පස් එකේ. එයා එතකොට කැන්ටින් එක තමයි කරේ. කැන්ටින් එක කරනකොට මං කැන්ටින් එකේ යට කැෂියර් එක බාර දෙන්න කෙනෙක් හිටියේ නෑ. ඒ වැඩ ටික කරගෙන යන්න. ඉතින් මං ඒ කැෂියර් එක බාරගෙන ගමන් ඒකේ වැඩවලටත් එක්ක මම යනවා සිරිපත්ගොඩ බුක් ෂොප් එකකට. ඒ බුක් ෂොප් එකට යනවා. බුක් ෂොප් එකට යන අතරතුරේ බුක් ෂොප් එකේ ඉන්නවා ගෑන් ළමයෙක්. මොකද ඒ බුක් ෂොප් එකේ අයිති එක්කෙනාත් අපේ මගේ යාළුවත් එක්ක අඳුරනවා. ඒ ගෑන් ළමයෙක් ඉන්නවා. ඉතින් මම ඒ ගෑන් ළමෙත් එක්ක යාළු වෙනවා අයියේ. එතකොට අපි දෙන්නම එක වයසේ යාළු වෙලා ඒ ගෑන් ළමගේ තාත්තා එතන ඉස්සරහම කඩේක වැඩ කරන්නේ. තාත්තා තමයි යා ගම ඉඳලා ගෙනල්ලා තියෙන්නේ. එහෙම යාළු වෙලා අයියේ වැඩි කාලයක් යාළු වෙන්නේ නැහැ. මගේ පළවෙනි ආදරේ. යාළු වෙලා ඉවරලා අයියේ මාස 3ක් වගේ කාලයක් ඇතුළත අපි දෙන්න කිසි කෙනෙකුට කියන්නේ නැතුව තාත්තත් කියන්නේ නැතුව පැනලා යනවා. පැනලා ගිහිල්ලා අපි ඉස්සෙල්ලම කතරගම යනවා. කතරගම ගිහිල්ලා ඉඳලා අපේ ගෙදර ඉතින් අපේ පවුල් පසුබිමත් එක්ක මගේ තාත්තා විතර හමුදා නිලධාරියෙක් අම්මත් ගුරුවරියා. ඉතින් ඒ කට්ටිය මගේ නංගිලා දෙන්නේ මල්ලිත් පොඩි මම කසාද ඒක ගාලා මාව ගෙදරින් බාරගන්නේ නැහැ. තාත්තා කොහොමදවත් බාරගත්තේ නැහැ. ඊට පස්සේ මම හැම ඉඳලා අපේ තාත්තා ගම උත්සව මම උත්සවට යනවා. උත්සවට ගියන් පස්සේ උත්සවත් අපේ හීන් තාත්තයි මත් තාත්තා කතා කරලා තාත්තා කිව්වන් පස්සේ මම එහෙනුත් එනවා. ඒ වුන් පස්සේ මම කොට්ටාවේ නියඳිගල පාරේ අයියේ මේ බෝඩි මග මම ඉන්නවා. ඉන්න ගමන් එතන මේෂන් වැඩ තමයි කරගෙන මම ජීවත් වෙනවා අපි දෙන්න. ඉතින් එයා බෝඩිම ඉන්නවා. මං උදේ යනවා හවස එනවා. එහෙම අපි දෙන්න ජීවත් වෙලා ඉන්නකොට මට මගේ යාළුවෙක් හම්බෙලා මේ මාදිවල බස් අයිසියෙක් කෙනෙක් අයියේ. එයා ගාව බස් කොන්දොස්තර ජොබ් එකක් මට හම්බ වුණා කියන්නේ ඉතින් මං කොන්දොස්තර ජොබ් එකේ මට ලයිසන් එකක්වත් කිසිම දෙයක් නැහැ. ඒ ඉතින් මම ඉතින්ට දාලා මං කොන්දොස්තර ජොබ් එක කරගෙන මම අවංකව රැකියාව කරගෙන ඉන්නකොට ටික කාලයක් යනකොට මම එයාගේ බස් 16ක් තිබෙනවා. ඒ බස් 16 එතකොට ආදායම් මුදල් එක්ක අහු කරන්න බස් වල වැඩ කරන්න මං ඒ ජොබ් එකට
දානවා අයියේ. ඒ වැඩ ටික මම කරනවා. ඒ ටික කරනකොට මට ඉතින් අතින් යහමින් සල්ලි තියෙනවා. හොඳ සල්ලියක් හම්බ වෙනවා. ඊට පස්සේ මම මෙයාලා ගෙදර ගිහින් නවත්තනවා. එතකොට නවත්තන්න හේතුව මුල්ම උනේ මෙයාට එතකොට පුතා හම්බෙන්න ඉන්නවා අයියේ. මට ඒ දේවල් කරන්නත් බැරි හන්දා ඇත්තටම මම කිසිම දෙයක් මට අවුරුදු 19ක් කියන්නේ දරුවෙක්ගේ දෙයක් දරා ගන්නට කිසිම දෙයක් අයියේ දන්නේ නැහැ. ආදරේ කරා කසාද වැන්දට මම දන්නේ නැහැ. ඒකකින් නවත්තනවා. නවත්තලා ඉතින් මම මගේ රැකියාව මම කරගෙන ඉන්නවා. කියන සිකුරාදා හවස මම ගෙදර යනවා. එනවා සෙනසුරා ඉරිදට එනවා. ඇවිල්ලා ඔහොම කරගෙන රැකියාව කරගෙන ජීවත් වුණා ඊය කාලයක්. ඒ ආදරය නුවන් වෙනස් වෙලා යන්න ගන්නේ කොතනින්ද? ටිකෙන් ටික වෙනස් වුණේ කියන්නේ අපේ පුතා හම්බ වුණා. පුතා හම්බෙලා කාලයක් යනකොට එයාට ඇත්තට ෆෝන් එකක් තිබුණේ නැහැ. එයාලා ගමේ තැනක් තියෙන ගෙදරක් තියෙනවා. ඒ කඩයක් තියෙනවා. ඒ කඩේට තමයි අපි කෝල් කරන්නේ. මම කෝල් කරන්නේ. ඒක කෝල් කරන්න කියන්නේ හැමදාම දවල් 2 වෙනකොට එයා එතෙන්ට ගිහිල්ලා ඉන්නවා. එතෙන්ට ගිහින් ඉන්නවා. එතෙන්ට එයා මම කෝල් එක ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මම අනිවාර්යෙන් දවල් 2 වෙනකොට හැමදාම මොන වැඩේ තිබ්බත් අනිවාර්යෙන් මම කෝල් එක ගන්නවා. එහෙම ගන්නකොට ඉතින් එයාත් කිව්වා කඩේ නැන්දලාට හැනවා දේ. ඒ කියන්නේ ෆෝන් එක තියෙන කඩේ කැෂියර් එක ගාව. ගිහිල්ලා කන්න දේ මේකනේ මම එයාට ෆෝන් එකක් අරන් දුන්නා. මම ෆෝන් එකක් අරන් දීලා ටික දවසක් යනකොට අයියේ ෆෝන් එක එන්නේ මෙයාගේ බිසි එනවා. ඉතින් අපි ඒටින් දාලත් නැහැ කිසි දෙයක් නැහැ. මොකද එයාටත් මම අරන් දීපු පළවෙනි ෆෝන් එක. මම ෆෝන් එකම යූස් කරලා තිබුණේ නැහැ. මගේ ගාව එක ෆෝන් නැති වුණා. යූස් කරලා නැහැ. ෆෝන් එකකින් දෙන්න ෆෝන් එකම අරන් දීලා ෆෝන් එක බිසි. ඉතින් ටික දවසක් යනකොට මම ඇහුවාම නෑ මොකුත් නෑ. මොකද එයාට ෆෝන් එකට කෝල් එකක් එනවා නම් එන්න තියෙන්නේ මගෙන් විතරයි. වෙන කාගෙන්වත් නෑ. ඒකේ ෆෝන් එකේ නම්බරයක් තියෙනවනම් තියෙනවනම් මගේ නම්බරේ විතරයි. කිසිම නම්බරයක් එයාට කෝල් එකක් දෙන්න නැහැ. ඉතින් නම්බර් බිසි. ටික දවසක් කොහොම ගියා. ගිහුවා මට දැන් සැකේ ඇති වෙනවා කියනවා. මම ගෙදර ගිහලා මම එක දවසක් ෆෝන් එක පොළවේ ගැහුවා. ඒ පොළවේ ගහලා ඒ වුණාට අයියේ මේ මට අර පුතා ඉන්නෝනේ පොඩිනේ. පොඩි එක්කෙනාගේ කටහඬ අහන්න ඕන. කතා කරන්න බැරි වුණාට පොඩි කටහඬ අහන්න ඕන. අnder අහන්න ඕන. ඒ දේවල් හන්ද මට ආපු නේර මම ෆෝන් එකක් අරන් දෙනවා. ෆෝන් පොළවේ ගහනවා අරන් දෙනවා. මොහොම ඉතින් රණ්ඩුවේ ඉන්නකොට මම දැන් වෙනද මම එයා දන්නවා මම එනකොට රාය 12 බස්සේ කොළඹින් ඇවිල්ලා උදේ 5:00 5:35 වෙනකොට ගෙදර එනවා කියලා දන්නවා. මං ඉතින් අයියේ මෙයාට නොකිය දවසක් ගියා. ඒ කියන්නේ මං කිව්වෙත් නෑ කිසි දෙයක් නෑ. මං යන ටයිම් එක වෙනස් කළා. මම උදේ ඒ කියන්නේ උදේ ගියා. ගිහිල්ලා ෆෝන් එකට ගියපු ගමන් මම ඔක්කන් නේ මට ඕක අල්ලන්න ඕන හන්ද. ෆෝන් එක අරගෙන බලනකොට 205 නම්බරේ අවසානයේ. ඒ නම්බරේට එතනම කෝල් එකක් ඇවිල්ලා තියෙනවා. කෝල් එකක්ද කෝල් ගොඩක්. කෝල් අය ගොඩක් ඇවිල්ලා තියෙනවා. ගොඩක් ටයිම් කෝල් ටයිම් කතා කරලා තියෙනවා. ටයිම් බලන ගොඩක් වෙලා කතා කරලා තියෙනවා. මක්කන්නේ ගැහුවා මිස් කෝල් එකක්. ඉස්සෙල්ලාම ටයිම් බලන නම්බරේට ගිහුවා මිස් කෝල් එකක්. කෝල් එකක් ආවා. ආන්සර් කරා. ආන්සර් කරවගම මම ආන්සර් කරගම කතා කරේ නෑ. ඒක තමයි පළවෙනියටම සැකෙතින මේන් පොයින්ට් එක මට යාගිමු. නුවන් මේ කතාවේ ඇතුලේ ඇයගේ අනියම් සැමියා හරියටම ඔහු කියලා ඔබ හරියටම තහවුරු කරගන්නේ කොතනින්ද? අම්මගේ සහෝදරයෙක් ඉන්නවා මේ මාමා පුංචි කෙනෙක්. පුංචි මැදපු කෙනා ට්‍රීල් පාක් එකේ තමයි දුවන්නේ. මං ගිහිල්ලා 205 නම්බරේ මම ෆෝන් එක මගේ ගහගෙන මම මාමට එහෙම ගහලා මං කිව්වා මේ නම්බරේ අඳුරනවද? මේ මෙහෙමයි කියලා මේ විදිය කියලා. මොකද එතෙන්ට එන්න කලින් අය මං කියන්න මට මගේ රිචිතන මෙයාගේ ගමේ ලව් එකක් තිබුණා කියලා අසේලා කියලා කෙනෙක් එක්ක මට ආරංචි තිබුණා. ඒක මොකද ඒ ගමේ ගියාම ඒ ගමේ කොල්ලොත් එක්ක මං කතා බහ කළා කියලා මට එතෙන්ට පොඩි සැකයක් ආවයි අර නම්බරෙත් එක්ක. ඉතින් මම මෙයාගේ මාමගෙන් මං ගිහින් නම්බරේ ගහලා ඔහොම නම්බර් ගහගෙන යනකොට මට කිව්වා මේ අසේලගේ නම්බරේ කියලා ෆෝන් එක ගහපු ගමන් නම්බරේ සේව් වෙච්ච නම්බරේ අසේල කිව්වා. දැන් මට මේ හොඳටමයි තේරුණා. ඒක තහවුරු කරගත්තා. මේක තමයි මේ සම්බන්ධය මෙතන තියෙනවා කියලා දැන් මම කන්ෆර්ම් කරගෙන ඉවරයි. ඊට පස්සේ මම මෙයාගේ අසේලගේ ගෙදර තියෙනවා. එයාලගේ ගෙදර ඉඳන් කිලෝමීටර් 2ක් විතර දුර. මම ඉතින් ගියා අසේලගේ ගෙදර අසලේ අම්මට කිව්වා. මේක මිනිහක් තමයි මැරෙන්නේ. ප්‍රශ්නේ තියෙන නවත්තන්න. මේ විදිහම අසේල කෙනෙක් ඉඳන් පුණෑවේ නේවි කැම්ප් එකේ තමයි හිටියේ. මේක නවත්තන්න. මොකද මේ මමත් හොඳ මිනිස්සෙක්. ඒක හන්ද මේ නරක මිනිස්සු කරන්න හදන්න එපා. ඒ පුතාට කියන්න මොකද මැදපු ගානේ මට පුතෙක් ඉන්නවා. ඔක නවත්තන්න කියලා. ඉතින් අම්මට මම සුහදව කියලා අයියේ ඉතින් ආවා. ඇවිල්ලා ඉතින් ගෙදර ඇවිල්ලා රණ්ඩු කරා කිව්වා. හැබැයි ඉතින් ඒ දේවල් වුණා. අයියේ හැබැයි මෙයාගේ අම්මයි තාත්තයි මේ දේවල් දන්නවා. ඒ කියන්නේ දන්නවා කියන්නේ ඒ කට්ටිය හිතන් හිටියේ කොයි වෙලාවෙත් මෙයා ෆෝන් එකේනේ. මට ඒ තාත්තා මට ඒ අප්පච්චි මට එන ආදරේ අම්මත් දැනටත් ආදරේ. දැන්ලක් කතා බහ කරනවා. ඒ අප්පච්චි මගෙන් දවසක් යනකොට ඇහුවා ආමේ බාදෙයියෝ මොකද්ද ඔච්චර වෙලා කතා කරන්නේ නදිත් එක ෆෝන් එකේ මොකද්ද කොයි වෙලාවෙත් බැලුවත් නෑ බැඩ නැද්ද කිව්වේ මගෙන් මං අප්පච්චි මං කතා කරන්නේ නැහනේ.
මම කතා කරන්නේ වාඩි ටික වෙලා විනාඩි දෙක තුනක් මම කතා කරලා තියෙනවනේ එහෙමයි කියලා එහෙම කොහොම අපච්චියේ කිව්ව වචනේත් අයියේ මට සැකේට ආවා. ඒ කියන්නේ අසේලයේ ප්‍රශ්නේ හොයන්න කලින්. සැකේ මට පච්ච අවස්ථාව කීපෙකදී මෙහෙම කිව්වා. ඔව් කිව්වා මට දැන් ඒ සැකේ ආවා කිව්වා දැන් ඕක ෆෝන් පොළවේ ගැහුවා. කොච්චර ඒ ෆෝන් පොළවේ ගැහුවත් මට දරුවා හන්දා මං අර ෆෝන් එක පොළවේ ගත්තා දවස් දෙකයි මම දවස් දෙක තුනක පඩියක් අහු කළා මම ටක් ගාලා සල්ලි දාන ෆෝන් එකක් කරන් දෙනවා. ගන්න කියලා. ඉතින් ඒක අර මමත් ඒ වැරදි දිගටම කරා කොහොම ඉතින් කරගෙන ගිය රණ්ඩු වෙනවා මේව කරන හැබැයි මොන දේ කරත් අය මම දරුවට මේ මොන දේත් අඩු කරේ නැහැ මං යන දවසට පිටකොටුවේ දවස්වල 150 ඇඳුම් මං අරගෙන ඒ අයට දරුවට අම්මට හැමදේම අරගෙන ඇපල් ගෙඩිය 100% ඇපල් ඒ දවස්වල පිටකොටුවෙන් ඇපල් මිදි හැමදේම අර දරුවට මට දෙන්න පුළුවන් සැප කියන දේ උපරිම දුන්න මොකද අපේ අම්මා තාත්තා අයියේ මට දුන්න සැප ඒ මිනිස්සු කියලා තියෙනවනේ ඉතින් ඒ දේවල් මට මතක් වෙනකොට මට දෙන්න පුළුවන් මගේ දරුවට ඒ කාලේ හැටියට මං උපරිම මං සැප දුන්නයි. අයියේ මං පළවෙනි ආදරේනේ. ඔව්. පළවෙනි ආදරේ අපි කසාද බැන්දා කිව්වා. එවනල්ල අයියේ මෙයාගේ අයියේ ඒ වෙනකොට අයියේ මං කතරගම තමයි අපි ඉස්සෙල්ලාම ගින් හිටියේ. මෙයාගේ අයියේ ඒ වෙනකොටවත් ඒකට වයස අවුරුදු 18යි 19ට කිට්ටුයි. ඒ වෙනකොටවත් අයියේ මෙයාගේ පිරිසුදුභාවයේ නැති කෙනෙක්. ඒ වුණාට අයියේ මම ආදරේට මං මේ දේවල් හෙව්වේ නැහැ වෙන එයාගෙන්වත් අයියේ ඇහුවේ නැහැ උනාට මම කොල්ලෙක් හන්ද මට මේ දේවල් තේරෙනවා ඒ තේරුම් මම නැතිරිච්ච ගානට මම හිටියා ඒ සිද්ධිය වෙනකන්වත් මං එයාගෙන් අහන්න ගියේ නැහැ මොකද මං මේ දේවල් ඇත්තටම බැලුවේ නැහැ මොකද මට අර ඒ කියන්නේ ආදරෙන් අන්ධ වෙලා කියන්නේ අයියේ මං අන්න ඒ වගේ දෙයකින් මම හිටියේ මොකද මං එයාට ආදරේ කරා මං ওই දේවල් හෙව්වේ නැහැ අහන්න ගියේ නැහැ හැබැයි කාලයක් යනකොට ඒ ගමට ගිහිල්ලා මං කාලයක් ඉන්නකොට කොල්ලොත් එක්ක කතා බහ කරනකොට කියනකොට මෙයා සෙලත් එක්ක යාළුවා හිටියා බං. ඒ කියන්නේ ගමේ කොල්ලෝ මගෙත් එක්ක හරි ෆ්‍රෙන්ඩ්ලි වුණා. හිතවත් වුණා ගමේ කොල්ලෝ හිතවත් වුණා. මොකද ඒක පවුලට මල්ලි කෙනෙක් හිටියා. මල්ලි මහාන වෙලා අර පිරිමියෙකුට කියලා එතකොට හිටියේ මං තමයි. ඉතින් ගමේ ගියාම කොල්ලෝ වෙනවා, අවට කොල්ලෝ වෙනවා. ඉතින් එහෙම යනකොට ඒකට මට එහෙම කතා කරනකොට කිව්වා මෙහෙම සෙලත් එක්ක යාළුවා හිටියා බං අයියේ මේ විදියයි කියලා මට කිව්වා. කියලා ඉතින් මම ওই දේවල් හිතේ තියාගෙන ඒ කියන්නේ ඔය සැකේ එන්නත් කලින් අයියේ මට කියලා තියෙනවා සෙලත් එක්කනේ යාළුවා හිටියේ මේ වෙයි කියලා මට එහෙම කියලා තියෙනවා අයියේ. ඉතින් මේ ෆෝන් එක බිසි එක තමයි මට මෙයාගේ සැකේ මුල වුණේ එක සැක ඊට කලින් එයාගේ තාත්තා ඒ මට කිව්වා මෙහෙමයි කොච්චර කතා කරන්නේ මොනවද ෆෝන් එකෙන් හැමතිස්සෙම කතා කරන කෙල්ල දරුවට කන්න දෙය කරන විදියකුත් නැහැ කිරිට එක දෙන්නෙත් නැහැ මේකේ ෆෝන් එකේ කොයි වෙලාවෙත් කියලා කිව්වෙන් පස්සේ තමයි මට අයියේ සැකේ ඩබල් ට්‍රිපල් වෙන්නේ. අන්න එතනටම මම ආවේ. අන්න ඒ දේ හන්ද තමයි අයියේ. එයාලගේ ගෙවල් වල ගොඩක් වෙලාවට අපේ ගෙදර අපේ නෝනලා ගෙදර අංක 59 එහා ගෙදර 60. ඒ කියන්නේ මෙයත් එක්ක ක්ලාස් ගියපු ඉස්කෝලේ ගියපු ළමයෙක් ඉන්නවා සුද්ධි කියලා අපි කියන්නේ. සුද්ධිත් මගෙත් එක්ක හොඳම යාළුවා. එයාගේ හස්බන්ඩ්ත් හොඳම යාළුවා ආමිකේ හිටියේ. ආමිකේ ඉඳලා නැති වුණා එයා. මගෙත් එක්ක හොඳම යාළුවා. එයා දන්නවා ඉතින් මම හැමදේම එයාට කරන විදිය කියන විදිය දන්නවා. මම එයත් එක්කත් හැබැයි මම ගොඩක් වෙලාවට කියනවා මේ බලපම්බම් මෙයාගේ ෆෝන් එක කොහෙලා බිසි මොකද මගේ ප්‍රශ්න ඒ දේවල් මම ගොඩක් එයත් එක්ක ෂෙයා කරගත්තා. එයත් එක්ක කතා කරනවා. එයත් එක්ක කතා බහ කරනවා කියනවා. එයාට කියනවා ඉතින් එයා මට කිසි දෙයක් කියන්නේ නැහැ බං එහෙම නෙමෙයි. එයත් ඒ වෙලාවට කියන සික්කල් නැහැ. එමයි කියලා ඒ වෙලාවේ ඉතින් එහෙම කළා. එහෙම ගිහලා කොහොම හරි එක දවසක් මෙයාට කටුනායක ජොබ් එකට ආවා. කටුනායක ජොබ් එකට ඇවිල්ලා සුද්ධි කියන එක්කෙනා ඇවිල්ලා ඔහම ඉන්නකොට මට දවසක් මම එයාට කතා කරා. කතා කරාන් පස්සේ මං කෝ නෑ බං මට මේක දැන් එපා වෙලා තියෙන බං මේ කීකි කොහෙලා ෆෝන් එක විසිබන් සිග්නල් නැහැ කියලා නෑනේ බං ඔය කොච්චර දැන් ඔහම ඊට මං එහෙම කිව්වෙන් පස්සේ ඊට පස්සේ කිව්වා මට කිව්වා මෙහෙමයි උඹට මං දෙයක් කියන්න ඔබ ප්‍රශ්නයක් නෑ කෑ ගන්න නැතුව ප්‍රශ්න ගැන රණ්ඩු වෙන්නේ නැතුව මේ ප්‍රශ්නේ පොඩින් බේර ගන්න බලපන් කියලා මට දැන් කිව්වා ඊට පස්සේ මං ගෝ කියපන් මොකද්ද ප්‍රශ්නේ නෑ හැබැයි මම කිව්වා කියලා කියන්න එපා කියලා මං ගෝ හරි උඹ කිව්වා කියලා ජීවිතයක් කියන්නේ ඔබ මට කියපන් කියලා ඊට පස්සේ කිව්වා මෙහෙමයි බං ඔබ දරුවන්ටයි මේ කරන විදියට ගෑනිට කරන විදියට බං ඇත්තටම අපේ මිනිස්සුත් අපිට කරන්නේ නැහැ බං උඹ එන විදියට හැමදේම කරන්න ඕනේ බං මේ විදියයි මේකට බං මමත් කිව්ව නවත්තන්න කියලා මේ අසේලත් එක්ක බං සම්බන්ධයක් තියෙනවා කිව්වා. මේ අසේලත් එක්ක බං සම්බන්ධයක් තියෙනවා කිව්වා. මං අයියේ ඒ වෙලාවේ නේද ඇත්තටම කරකැල ඇත්තරියා මෙහෙම කිව්වේ කිව්වහම මට කරකැල ඇත්තරියා මං කිව්වා බං කොහොමදයි කියලා ඊට පස්සේ කිව්වා මම උඹට ඒකේ කටින්ම අහන්නම් උඹට මම කෝල් එකක් ගන්න වෙලාව මම කම්පරස් එකක් දාන්නම් උඹ අහගෙන ඉඳපන් හැබැයි උඹ කතා කරන්න එපා මේ දේ කොහොමද දැනගත්තේ කියලා කවදාවත් ඒකිටවත් දැනගන්න තියන්න එපා ගෝ මම කොහොම නෑ ජීවිතේටවත් නෑ කියලා කොහොම ඉන්නකොට දවස් දෙකක් වගේ යනකොට අයියේ මට සුද්ධි කෝල් එකක් ගත්තා
මට සුද්දිනේ කෝල් ගන්නේ නෑ මම ගත්ත ගොඩක්ම මම තමයි යට කෝල් ගන්නේ සුද්දි මට කෝල් එකක් ගත්තා කෝල් එකකට මම කතා කරේ නෑ සුද්දි ඒක කතා කරලා සුද්දි මේක එපා මෙහෙමයි මේ අයියට අසේල ගැන මේ සැක හිතලා තියෙන්නේ අසේලන් නිවාඩු වෙලා තියෙන්නේ බං මේ විදියයි හම්බෙන්න ඉන්න කියලා කියනවා මෙහෙමයි මට දැන් යන්නත් ඕන දැන් මම බර කිරන්න යනවා කියලා ගිහිල්ලා ඉතින් දරුවා අත්තම්මලා ගෙදර දීලා මං අතට යනවා බං හම්බ වෙන්න මෙහෙමයි කියලා කිව්වා කොහොමද හම්බුනේ නේද? ඒ කියන්නේ අයියේ එයාලා ගමේ තියෙනවා අයියේ එතන දැන් ගොඩක්ම ආදරවන්තයන් කට්ටිය හම්බෙන තැනක් අයියේ. ඒ කියන්නේ ඒක ෆයිනස් ගස් එක්ක ගොඩක් ඔය ට්‍රිප් යන අයත් ඇවිල්ලා එතන කනවා කියනවා. ඒ වගේ දැන් නිස්කලංකම තැනක් අයියේ. ඉතින්ට මං හම්බෙන්න යනවා කියලා දැන් මෙයාක කිව්වා. දවස් දෙකක් අයියේ දැන් තියෙනවා. මං දැන් අයියේ ඕක මම ඉවසගෙන හිතේ තද කරගෙන දැන් මම හිටියා. මට දැන් ඇත්තටම අයියේ මෙයාව මරන්න තරම් කේන්තියක් හිතේ තිබ්බා. ඒ කියන්නේ මරන්න තරම් කේන්තියක් හිතේ තිබ්බා. ඒ කියන්නේ ඕන පිරිමියෙකුට අයියේ තමන්ගේ ගෑණි වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කිව්වහම මරණ තරම් කේන්තියක් තියෙන හැබැයි මට මේක මගේ අතට අල්ලගන්න උමනාවක් තමයි දැන් මට තිබුණේ. දැන් අය කිව්ව වෙලාව දැන් කීයටද යන්නේ මොකද එයාලා ගෙදරින් යන බස් එකේ ටයිම් එකට ගිහිල්ලා අත්තම්මලා ගෙදරට ගිහිල්ලා ආපහු ඒ වැහැට බස් එකේ යන ටයිම් එකද මොකද අයියේ මම ඒ ගමේ ගිය කාලේ සුනිමම මම දැන් දන්නවා අයියේ. මම ඊට පස්සේ වැඩ කරන තැන මම බොස්ටවත් මම කියන්නේ නැතුව මම අයියේ නුවරට ආවා. මම කැමතිනුවන් ඔබගේ බිරිඳ සහ ඇයගේ අනියම් සැමියා. ඔබේ අතින් ඒ ඝාතනය වෙච්ච විදිහ පොඩ්ඩක් මතක් කරන්න. අයියේ මං නුවර බස් එකේ නැග්ගා. කෝට්ටේ යන්නින් බස් එකේ නුවරට ආවා. නුවර ගුඩ් සෙට් එකට ඇවිල්ලා අයියේ ගුඩ් සෙට් එකෙන් මම ගත්තා දැන් රුපියල් 300ක් 400ක් විතර වෙනවා ඇති. අර සුදු පාට තියෙන කළු පාට මිට තියෙන පිහියක් අයියේ. පිහිය අරගෙන දැන් මම මෙයාලා ඒ ගමට යන බස් එතනට යන බස් එකේ ගිහිල්ලා මං හිටියා අයියේ. මං ගිහිල්ලා හිටිය උඩට ගිහලා කඩේ එතන කන්දුර කඩයක් තියෙනවා. පොල් රොටි අරම තියෙන කඩයක් ඒ කඩේට ගිහලා මං කාලි ඉවරලා තේකුත් බීලා සිගරට් එකකුත් බීයි දැන් මම ඉන්නකොට ඒ ත්‍රී වීල් එක ගෙනවද අයියේ. මම ත්‍රී වීල් එක දන්නවද ගේ ඉස්සරහම තමයි ත්‍රී වීල් එක නවත්තලා තියෙන්නේ. ත්‍රී වීල් එක මම දන්නවා එයාලගේ. ත්‍රී වීල් එක දැන් ආවා. දැන් උඩින් දැන් ඔයා සියල්ල බලාගෙන උඩින් ඉඳගෙන අයියේ පල්ලෙහා view එක මට ඔක්කොම දැන් පේනවා. දැන් මම ඒක බලාගෙන දැන් ඉන්නවා. දැන් ඉන්නකොට මේ ත්‍රී වීල් එක ගිහිල්ලා අස්සේ එතන තියෙන පාරක් තියෙන ඒ පාරේ ගිහිල්ලා අස්සේ කණ්ඩියටම හේතු කළා ඒ වීල් එක නැවැත්තුවා. දැන් මගේ අතේ පිහිය දැන් මගේ ඉනේ දැන් පිහිය තියෙනවා. මම අයත් පිහිය ගත්තේ දෙන්නම් මරන්න කියන චේතනාවෙන් නෙවෙයි. මට උමනාව තියෙන මේ දෙන්න බය කරන්න. අපි නෝනව බය කරලා මේක මෙතනින් නවත්තන්න. ඊට පස්සේ අයියේ මම ගිහලා මම ත්‍රී වීල් එක ගාවට යනකොට අයියේ ඒ දෙන්නේ ත්‍රී වීල් එක පිටිපස්සේ ඉඳපු විදියක් අයියේ ඕනම පිරිමියෙකුට ඒ වෙලාවේ දෙන්නේ එක්ක පිහියක් වගේ දෙයක් අතේ තියාගෙන පිහියෙන් එක්ක ඇන්නේ නැත්තම් මොන හරි කරේ නැත්තම් මම නම් හිතන්නේ නැහැ පිරිමියෙක් කියලා මට ඒ වෙලාවේ මට දරා ගන්න බැරුණා අයියේ. මොකද මං එයා වෙනුවෙන් ඒ වින්ද ඒ වේදනාව අයියේ මේ මගේ බඩට මම කන්නේ නැතුව මං කන්න දීලා තියෙනවා අයියේ. ඒ වගේ මට ඇත්තටම මතක් වෙන දැනටත් ඒ මතක් වෙනකොට මට ඒක කියන්න තේරෙන්නේ නැහැ මට. මොකද මේ ඒක මම වන්දනා කරින්න උඩට එහෙම කොට්ටේ බඳාගෙන මම තනියෙන් අඬලා තියෙනවා ඒ දැනටත් ඒක මතක් වෙනකොට මේ එහෙම කරලා ඒ විදිහට මට එහෙම කරලා එහෙම දෙයක් කරාම අයියේ ඕනම පිරිමියෙක් ඒ කියන්නේ අවංක ආදරයක් නැති පිරිමියෙකුට නම් අයියේ ඕක මේ අර සල්ලාලකමට කරන කෙනෙකුට නම් ඒක අවුලක් නෑ අයියේ. ඒක දැනන් ගන්න නෑ නේ ඔබට මොකද කියලා. ඒ වුණාට අවංකව ආදරයක් කළා එහෙම දෙයක් එච්චර කැපකිරීම කළා. එයාට තේරුම් ගන්න තුමයි කන්නාවාවයක් නැතුව පිරිසුදුකම නැතුව මං එයාව බාර අරගෙන එච්චර දෙයක් කරලා එහෙම කරාම ඕනම පිරිමියෙකුට අයියේ ඒ වෙලාවේ වෙන දෙය අයියේ මරන්න නෙවෙයි අයියේ ඒක ඉපේම සිද්ධ වුණේ අයියේ මගේ අතින්. ඔබේ අතින් පිහිපාරවල කීයක් අවසාන වැඩි වැඩිද ඔය දෙන්න? අයියේ පිහිපාරවල කියන්නේ මම ඒ වෙලාවේ මං ඉස්සෙල්ලාම මං එයාට පිහින් යන්නේ අයියේ. ඒ බිරිඳට ඇහුන්නේ. මට උසා පොලිසියේදී මරණ පරීක්ෂා වාර්තාවේ තමයි දැනගෙන දෙන්නට මම පිහිපාරවල 17ක් කැල්ල තියෙනවා කියලා. අයියේ හැබැයි පිහිපාරවල 17 අරින්න අපේ නෝනට අරින්න අයියේ මට මං හිතන්නේ විනාඩියක්වත් ගියේ නැහැ. පිහිපාර කීයක් නෝනට වදිනවද? 11යි 7යි අයියේ වදින්නේ. ඒ කියන්නේ නෝනට 11. ඔව්. මට ඔය කියන්නේ මං ඇනගෙන ගියයි මට ඒ මතක නැහැ. මං කියන්නේ ඒ වෙලාවේ මම තනිකර අර මට කාගේ හරි ඇඟට ශක්තියක් ආවා වගේ දෙයක් වුණේ අයියේ. මට ඒක ඒ වෙලේ මට හිතා ගන්න ඒක මට දැනට යන්න බෑ මොකද ඒ වගේ ශක්තියක් මගේ ජීවිතේ දැනට තාමත් ඇවිල්ලා නැහැ. ඒක තමයි අයියේ මම ඉතින් පිහිය යන්න.
පිහින් යන්න එයාටත් යන්න දෙන්නටම යන්න. ඇනලා අයියේ මේ වෙලාවේ හැටියට මේ කවුරුවත් නැහැ එතන. මොකද එතන සාමාන්‍ය මිනිස්සු වෙන්න එකම තැනකද දෙන්න පිහින් අනින්නේ? නෑ අයියේ. දෙකම තැන නෙවෙයි. එයා අරය නෝඩ් ඉස්සර ට්‍රීවිල් එකේදී මනිනවා අයියේ. ට්‍රීවිල් එක ඇතුළේ දිනවා. ඔව් ට්‍රීවිල් එක ඇතුළේ මනිනවා. පිරිමි එක්කන දුවනවා අයියේ. පිරිමි එක්කන දුවුවන් පස්සේ පොඩි දුරක් ඒ හැරේ දුවා ගන්න බැයි තනිකර තේකස් තියෙන්නේ. ෆයිනස් කොල්ල වැටලා පවණක් තැන් වල වැටෙනවා. මං එයාව අල්ලගෙන අයියේ අල්ලගෙන එයා ගෙලියම උත්තරාසට පයින් ගැහුවා අයියේ. පයින් ගවුවා. පයින් ගහම එයා එතන ලොක් වුණා අයියේ. ලොක් වුණා ගමන් එයා බිම දාගෙන එයාට ඇන්න අයියේ. බලාගෙන ඉඳලා මං එහෙම ගියා. මං එයාලා ගෙදර ගියා. ගෙදර ගිහලා ලේ ටික අරව මේ මගේ ඇඟේ තිබ්බ ඒවා හොදගෙන කියාගෙන මගේ පොඩි එක්කෙනායි මං ඇත්තටම දරුවා වඩාගෙන තියෙනවා විතරයි. මං දරුවෙක් පුරුතල් කරන්නේ කොහොමද? ඒ දේවල් දැනගත්තට දරුවෙකුට කන්න දෙන්න කිසි දෙයක් ඒ දේවල් මමයි දන්නේ නැහැ. කිරියක්වත් දෙන්න දන්නේ කිරි එකක්වත් දන්නේ නැහැ. මං ආලේ අම්මට කිව්වා මෙහෙම අප්පච්චිට කිව්වා අප්පච්චි මම මෙහෙම දෙයක් කරා. මැරලද කියලාවත් මම දන්නේ නැහැ. මට කිරි එකක් හදලා දෙන්න කියලා කිරි බෝතලේ ගත්තා. දරුවා ගැඳුම් කෑලි 4-5ක් අරගත්තා. ඒ ටික අරගෙන මම බස් එකේ ආයේ මම දරුවා අරගෙන මම අපේ ගෙදර ආවා. මොකද මම බස් එකේ එනකොට මිනිස්සු මගේ දිහා බලනවා. මොකද පොඩි එක්කෙනාටයි මට කිරි ටිකක් දී ගන්න තේරෙන්නේ නැහැ. අඬනවා කියන මිනිස්සු මොකද්ද කියලා බලනවා. ඒත් මම කොහොම හරි මම මම බස් එකේ ඇහුවා ඒ පුතේ අම්මා නැද්ද කියලා. මං කිව්වා අම්මා ඉස්පිරිතාලේ නවත්තලා මේ අපේ ගෙදර ගිහින් දරුවා බාර දෙන්න යනවා මෙහෙමයි කියලා. මම එහෙම කියලා තමයි මං අරගෙන ආවා. ඊට පස්සේ කොහොම හරි මම ගෙදරට එනකොට ගෙදර මට එන්න බෑ අයියේ. එන්න බෑ කියන මගේ ගමේට පොලිසියෙන් ඇවිල්ලා. ගෙදරට එනකොට පොලිසියෙන් ඒ වෙනකොට පොලිසියෙන් ඇවිල්ලා අම්මලාට මං කතා කරාම අම්මලා ඊපස්සේ අපේ මාමා කෙනෙක් ඉන්නවා. එහාට මං ගිහිල්ලා අම්මට ගියා මං දැන් යන්න ඕන තැනට මං ඒ දෙන්නේ යවලා තියෙන්නේ. මං හදනවා වගේ මට එන්න පුළුවන් ඒ දෙවර වේදිකේ මං දන්නේ නැහැ කොහොම. මං හදනවා වගේ දරුවා හදන්න කියලා මගේ අම්මට මං දරුවා දීලා අයියා මං පොලිසියට ගිහලා පාරුවා. නුවන් ඔබ හරියටම වරදකරුවෙක් වෙන්නේ කොතනින්ද? අයියේ වරදකරුවෙක් ඉන්නේ කියන්නේ මම බන්ධනාගාරේ ඉඳලා මම එපාරගෙන එළියට යනවා අයියේ. මම මහේස්ත්‍රාත් අධිකරණයේදීම මේ වැරද්ද බාර ගන්න කැමතියි. මේ වැරද්ද බාර ගන්න කරුණාට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඒ වැරද්ද බාර ගන්න මහාධිකරණයට ඒ නඩුව නෝඩේට යොමු කරනවා. යොමු කළා මම මහාධිකරණයේ වැරද්ද බාර ගන්න කැමතියි. මට අවස්ථාවක් හම්බෙන්නේ මට වැරද්ද බාර ගන්න. මේක ඒ කියන්නේ මිනිස්සුතුමා නඩුකාරතුමා මේක හැංගියන පරිදි කියලා මට 2012 7 වෙනි මාස 23 හවස 3 ගානක් අයියේ මට මතකයි 3:20 ගානක් වගේ මට මරණ දඬුවම යොමු කරනවා අයියේ. අය කියන උසාවියේ ලයිට් ඕෆ් කරලා කියලා ජනෙල් වහලා මම මරණ දඬුවම යොමු කරනවා. යොමු කරලා දඬුවම මට ක්‍රියාත්මක කරනවා අයියේ. ක්‍රියාත්මක කරනවා. හැබැයි මම බලාපොරොත්තු වෙන ලෝය මට කිව්වා මේ විදියයි ඔබට එහෙම කිව්වා මරණ දඬුවමට යන්න වෙයි. මොකද අභිමතයට කියලා මේක දඬුවම තීන්දුව යන හන්දා ඒ වගේ වෙයි අපීල් කෝට් එකෙන් තමයි මේක ගලව ගන්න වෙන්නේ කියලා මට ඒ ලෝයත් කියලා තිබුණා. හැබැයි මම ඇත්තටම හිතුවේ නෑ මට ඒ වගේ දඬුවමක් දෙයි කියලා. මොකද ඇත්තටම මේ වෙනකොටත් අයියේ මට අවුරුදු 23ක් වගේ. වයස අවුරුදු 23ක් වගේ. මම ඒ 23 24යි. 2009 කියන්නේ නේ. ඔව් අයියේ. මම 2012 තමයි මට මරණ දඬුවම දෙන්නේ. ආහා. රිමාන්ඩ් උනේ අර කාලෙදී මම ඊට පස්සේ අයියේ මරණ දඬුවම කළා. බෝගම්බර පරණ බෝගම්බර බන්ධනාගාරයට මම එක්කගෙන යනවා. එක්කන් ගිහිල්ලා ඒකයි මම තියාගන්නේ විනාඩි 20කටත් වැඩි අඩු කාලයක්. එහෙම ඒක තියාගෙන එහෙම වැලිකඩ බන්ධනාගාරයට එක්කගෙන එනවා. ඒ වැලි නුවන් ඔබට මරණ දඬුවම ලැබිච්ච වෙලාවේ ඇත්තටම මොනවද හිතුනේ? අයියේ මර ඇත්තටම මර ඒ කියන්නේ උසාවියට මරණ දඬුවම දෙන විදිය කියන විදියක් තියෙනවා. ඒක කියලා මරණ දඬුවම යොමු කළා මම ඉස්සෙල්ලාම බැලුවේ මගේ අම්මා ඒ උසාවියට ඇවිල්ලා මගේ අම්මයි තාත්තයි මගේ පුතයි මගේ නංගි මල්ලි ඔක්කොම ඇවිල්ලා මාමලා ඇවිල්ලා හිටියා. එල්ල මම ඉස්සෙල්ලාම බැලුවේ මගේ අම්මගේ පුතාගේ දිහාව. මොකද මං තව දෙයක් වුණා. ඊට පස්සේ මරණ දඬුවම දීලා ඉවරයි. බන්ධනාගාරේ හිටිය නිලධාරී ඉන්නවා. ඒක මරණ දඬුවම දීලා ඉවරලා මගේ මේ ෆින්ගර් ප්‍රින්ට් ගන්න උසාවියේ පල්ලෙහාට අරන් ගිහිල්ලා ඒව කරගෙන මම එක දෙයක් කිල්ලුවා. මං කිව්වා සර් මට ආපහු පුතා වඩා ගන්න වෙන්නේ නැහැ කියලා. මම පුතා අයියේ විනාඩි 10ක් විතර තියාගෙන හිටියත් ඒ කියන්නේ මට මන් දන්නවා මේ මට තවත් ජීවිතේට පුතාව වඩා ගන්න මේ අද්දකින් හම්බ වෙන්නේ නැහැ කියන එක මගේ ඔළුවට ආවා. ඉතින් මම පුතාවත් ඒ විනාඩි ඒ කියන්නේ බන්ධනාගාරේ හිටිය මහත්තුරු එතන හිටිය මිස් කෙනෙක් ඒකට හරි හොඳ ඩියුටි දාලා පොලිසියනොත් හිටිය නිලධාරි වගේ දාලා මට මගේ වැඩ ටික කරනකම් මගේ දරුවා මට හතේ තියා ගන්න දුන්නා. දීලා ඉවරලා දරුවත් දීලා අයියේ පරණ බෝගම්බර බන්ධනාගාරයට ගෙන ආවා. අන්න එතකොට තමයි අයියේ මම මැරුණේ. මේ ඇඳගෙන ගියපු කලිසම් උසාවියෙන් ඇඳන් ගිය සුදු ෂර්ට්
කළු කලිසම් සපත්තු ඔක්කොම ඊ ගලවනවා. ගලවල ඉවර වෙලා කොටු සරමක් දෙනවා. කොටු සරමක් දීලා පොඩි ජැකට් එකක් දෙනවා පටි තියෙන. ඒක ඇඳ ගන්නවා. ඒක ඇඳගෙන ඉවරලා ඊට පස්සේ ටින් එකක් දෙනවා. කොට්ටයක් දෙනවා කොහො කොට්ටයක්. පැදුරක් දෙනවා. පොඩි බෙලෙක් කෝප්පයක් දෙනවා. ඒක තමයි මට අයිති තියෙන දේ. ඒක අරගෙන අයියා මම එක්කගෙන ගිහලා D කියලා ඒ කියන්නේ ලොකේෂන් එක ඒ කියන්නේ RC එකට එක්කගෙන යනවා. RC එකකින් ගිහලා RC එක රෙජිස්ටර් කරන වැඩ ටික කරලා ඉවර වෙලා D සෙල් එකක් කියලා තියෙනවා. ඒක ඒ කියන්නේ විශේෂ ඒක ඔක්කොම නෑ මරණ දඩුවමේ අය තමයි. D එකේ අයියා මම ටිකක් වෙලා තියාගෙන ඉඳලා මම ආයේ වැලිකඩ බන්ධනාගාරයට ගියනවා. වැලිකඩ බන්ධනාගාරයට ගෙනල්ලා ඒ කියන්නේ ඉස්සෙල්ලා මරණ දඬුවම දුන්නාම කට්ටිය ගෙනල්ලා වහන කාමරයක් තියෙනවා. ඒ කාමරය ඉතින් වහනවා. වහලා ඉවරලා උදේ ඇරලා බලනකොට අයියේ අර අපි රිමන් එකේ ඉන්නවා වගේ නෙවෙයි බන්ධනාගාරය ඔක්කොම දකින්න තියෙන්නේ කොටු සර මැදලා ඒ වගේ ජැකට් ඇඳගත්ත ඔක්කොම ඒ පේලියටම ඉන්නේ ඒක 70කට වැඩි ප්‍රමාණයක් ඔක්කොම මරණ දඬුවමේ අය. ඒ කියන්නේ ජීවිතේම මරණ දඬුවම ඉන්න ඕන අය. ඉතින් ඒ වෙලාවේ ඔළුව තනිකර පිස්සු ඔක්කොම කට්ටියල මොකද්ද මල්ලි ප්‍රශ්නේ මොකද්ද උනේ විස්තරය කියලා අහනකොට තවත් අයිය අවුල් ඒ වෙලාවේ මොකද ආපහුම මෙරි ජීවත් වෙන වගේ අහන කෙනාට හැමදේම කියන්න ඕන ඔක්කොමත් ඉන්න එතනයි ඒ කියන්නේ මිනිස්සු කියන්නේ දැනගන්න ආසයි. ඒ කියන්නේ ඔක්කොම කතා හැම කෙනත් එක්කම කතා කරලා අලුත් කෙනෙක් ගියාම ඉතින් විස්තරයි අහනවා. මේ මාළොම ඉන්නකොට අපේ ගෙදෙන් අයියේ අපීල් කරා අයියේ. අභියාචන අධිකරණයේ අපීල් කරා. අභියාචන අධිකරණයෙන් අයියේ මට යනකොට මට 2015 දී අයියේ මට හම්බුණා වසර ඒ කියන්නේ 15 අයියේ වසර 30ක සිර දඬුවම කරනවා. ඒ කියන්නේ මට මහා අධිකරණයෙන් දඬුවම පාර ගන්න හම්බුනේ නැති හන්ද මම වසර 30 වසර 15ක සිර දඬුවමක් අයියේ එකවර ගෙවි යන්න. වසර 30යි වසර 15 ගානේ වසර 15න් ගෙවි යන්නයි. නෝමල් සිරකරුවෙක් බවට පත් වෙනවනේ. ඒ කියන්නේ විශේෂාංශ සෙල් වලින් මේව කළා සිර දඬුවම නැයි විශේෂාංශය රඳවා තබන්නේ. මම සාමාන්‍ය සිරකරුවෙක් බවට පත් කරනවා. සාමාන්‍ය සිරකරුවෙක් වල මම වැඩාංශයට යොදු කරනවා. වැඩාංශයට වෙලා ඊයේ වැඩ කරගෙන ඉන්නකොට බන්ධනාගාර ක්‍රමවේදයක් තියෙන නිවාස නිවාඩු යන්න අයියේ. මං ඒ කියන්නේ මගේ ගමෙන් පොලිසියට ගිහිල්ලා පොලිසියෙන් කට උත්තර අරගෙන ගමේ කියන්නේ අපේ අම්මලාගෙන් බන්ධනාගාරයෙන් කට උත්තර අරගෙන ඒ දේවල් ක්‍රමවේදය කළා. මං අයියේ දවස් 7ක නිවාස නිවාඩුවක් යනවා අයියේ. ඒ දවස් 7 ගිහිල්ලා ගෙදරින් යහපත්ව ඉඳලා බන්ධනාගාරයට ආවම පස්සේ බන්ධනාගාරයෙන් ඉඳන් ආපහු මාස 6කින් අයියේ දින 10ක යන්න පුළුවන් අය නිවාස නිවාඩුවල්. කියන්නේ මාස 6න් කියන්නේ මාස 7ක් 8ක් ඔය කාලයක් වෙනවා. මම දින 10ක් අයියේ ගියා. දින 10ක් ගිහිල්ලා ඊට පස්සේ බන්ධනාගාරයෙන් ගියන් පස්සේ ගිහිල්ලා ආවෙන් පස්සේ බන්ධනාගාරයෙන් නැවත ගිහින් බලනවා ප්‍රශ්න දාගත්ත ගෙදරින් හොඳට හිටියද ඒ විදිහට. ඊට පස්සේ මම අයියේ දින 14ක් යනවා. දින 14ක් ගිහිල්ලා තුන් සැරයක් අයියේ මම ඒ කාල සීමාව ඇතුළත 2012 ඉඳන් 2024 වෙනකන් අයියේ ඒ කාල සීමාවල ඇතුළතයි මම යනවා. ගෙදර යනවා එනවා ඒ වගේ අර එතකොට රස්සාවක් කරනගේ මාස 6න් 7න් වගේ එහෙම ඉන්නකොට බන්ධනාගාරයේ ක්‍රමවේදයක් තියෙනවා. මට නිදහස් කරනවා අයියේ. නිදහස් කරනවා කියන බන්ධනාගාර මූලස්ථාන දිනවා බෝඩ් එකක් අයියේ. ඒ කියන්නේ විශ්‍රාමගත නඩුකාරවන් වහන්සේ කෙනෙක් ගාව අයියේ. මම හොඳට ඉන්නවා නම් මං එළියට ගිහිල්ලා ඒ ඉදිරි කාල සීමාවක් ඇතුළත අයියේ නිදහස් කරනවා. ඉතින් මම ප්‍රශ්න නැතුව බන්ධනාගාරයේ හොඳ යහපත් කල්ක්‍රියාවෙන් හිටියා. එළියට ගිහිලා යහපත් කල්ක්‍රියාවෙන් හිටිය හන්දා මට වසර 2යි මාස 7ක් වගේ කාලයක් ඉදිරියට තියෙද්දි බන්ධනාගාරයෙන් 2024 අයියේ පෙබරවාරි 1 වෙනිදා මාව නිදහස් කරා. නිදහස් කරාට අයියේ මම ඉදිරි කාල සීමාවවල මේ අවුරුද්දේ දෙසැම්බර් මාසෙ වෙනකන් ගාල්ල බන්ධනාගාරය ගිහලා හැම මාසයකටම වරක්ම මම අස්සම් කරන්න ඕනයි. මොකද මම තාම නිදහස් වුණාට තාම මේ පරිවාස කාලයක් උඩ තමයි ඉන්නේ. මොකද බන්ධනාගාරයට පුළුවන් මම යම් කිසි වැරද්දක් කරොත් ඒ නිදහස් ඉදිරියට තියෙන කාලේ ඕනෑම වෙලාවක බන්ධනාගාර අධිකාරිතුමාට ක්‍රියාත්මක කරන්නයි. නුවන් එතකොට මේ සිදුවීම වෙලා දැන් අවුරුදු 15කටත් වැඩි. එදා ඒ වෙච්ච සිදුවීම ඒ ශනික කෝපය නිසා ඒ වෙච්ච සිදුවීම ගැන අද නුවන්ට දැනෙන්නේ කොහොමද? අයියේ ඇත්තටම ඒ ගැන හිතෙන්නයි මම මගේ වයසත් එක්ක බලනකොට ඒ සිදුවීමත් වෙනකොට අයියේ මගේ පොඩි වයසයි. ඒ සිදුවීමත් වෙනවා මම පොඩි. හැබැයි මම මේ බන්ධනාගාරේ ගිහිල්ලා මම කාලයක් ඉන්නකොට මගේ වයසේ අයියේ සාමාන්‍යයෙන් අපි පරිණත වෙනවනේ. පරිණත වෙනකොට තමයි ඒක තේරුනේ අයියේ මං කරේ ඒක මටත් අපරාධයක්. ඒ කට්ටියටත් අපරාධයක්. මොකද යන කෙනා යන්න දීලා මම පාඩුවේ හිටියනම් හොඳේ කියලා හිතිච්ච වාර අනන්තයයි. ඒ වුණාට එහෙම හිතුණත් ඒක මට එච්චර තේරුම් ගන්න තුරන් ශක්තියක් තිබුණේ නැහැ. ශක්තියක් තිබුණේ අයියේ මට තේරුමක් නැහැ. තේරුමක් නැහැ කියන්නේ මං ඇත්තටම මේ වයසෙන් පොඩිනේ අයියේ. දැන් වුණත් අය මේ අවුරුදු 18න් 19 මිනිස්සු බැන්දට තේරුමක් නැහැ.
තේරෙන්නේ නැහැ කිසි දෙයක්. ඇත්තට මටත් අයියේ තේරුම් නැහැ ආදරයක් හන්දා බැන්දා ඒ ආපු කේන්ද්‍රයක් හන්දා අයියේ ජීවිතේ මම ඒ පිහියෙන් ඇනලා ඒ කියන්නේ මම අයියේ එයාගේ වගේ එයාලා දෙන්නගේ ජීවිතේ නැති කරා වගේම මගේ ජීවිතේත් මගේ පුතාගේ ජීවිතෙත් අයියේ මේක කාලකන්නියමක් නේ. මම දැනටත් අයියේ මාර විදියට මේක පසුතැවීමක් වෙන්නේ අයියේ. ඒ කියන්නේ එයා ගියා. එයා ඒ වගේ සම්බන්ධයක් තිබුණා මට එයාට යන්න දෙන්න තිබුණා. හැබැයි දැන් මගේ එහෙම දෙයක් වුණා නම් මගේ මේ වයස මට්ටමේ වගේ වුණා නම් අයියේ මම කවදාවත් මේ මරන්නේ නැහැ අයියේ. ඒ දෙන්නට යන්න දීලා මගේ පාඩුවේ මම ඉන්නවා. ඉතින් ඒක වැඩි විශේෂයෙන්ම උනේ ආදරය. එක අනිත් එක මට අයියේ වයස් සීමාවත් එක්ක මට ඇත්තටම දෙයක් තේරුන්නේ නැහැ අයියේ. මොකද මම යාර සලකපු විදියට ඒ කාලේ හැටියට මට උපරිම සලකපු විදියට ඒවා මට ඒක දරා ගන්න බැරි වුණා අයියේ. හැබැයි දැන් වගේ දෙයක් වුණා නම් අයියේ මම ඒ දෙන්නට මේ වයස් මට්ටමත් එක්ක වගේ දෙයක් එහෙම වුණා නම් මං යන්න දෙනවා අයියේ. මං අත්තරිනවා. ඒ කියන්නේ මම මගේ නිදහසේ ජීවත් වෙනවා අයියේ. ඇත්තටම තියෙන පසුතැවීමකුයි. මොකද අයියේ මම උසාවියෙන් අධිකරණයෙන් මම මොන දේෙන් බේරුණත් අයියේ හැමතිස්සෙම මම හිතන දෙයක් තමයි මේ කර්මය කියන දේෙන් අයියේ මට බේරීමක් නැහැ කියලා. මොකද මිනිස්සු දෙන්නෙක් නේ අයියේ. මම ඝාතනය කරේ අයියේ. මොකද අපි බන්ධනාගාරේ ඉන්නකොට මට දෙයක් කියන්න දෙනවා අපි දැන් මිනි මරලා අපි ගිහිල්ලා නැහැ ගොඩක් කට්ටිය ඉන්නේ. හැබැයි අයියේ දැන් අපි කොච්චර මිනි මරලා ගියා මොන දේ කරත් බන්ධනාගාරය ඇතුළේ තියෙන මිනිස්සු කූඹියක්වත් අයියේ මරන්න බයයි. ඒ තරම් මේක මොකද බන්ධනාගාරයේ ඉන්න අයගෙන් 1000ක් ගත්තම මරණ දඬුවම නිය වෙලා ඉන්න 750ක්ම මොනම දෙයකටත් ගෑණියෙක් සම්බන්ධයි. මොකද ගෑණියෙක් සම්බන්ධහන් තමයි මිනිහක් මෙරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ගෑනුන්ට එතනත් ඒ වගේ. මේ කියන්නේ මිනිස්සයාගේ ආදරේ හන්ද තමන්ගේ බිරිඳ වෙන කෙනෙක් එක්ක ඉන්න හන්ද ඒ දේවල් දරා ගන්න බැරුව අයියේ මං විතරක් නෙවෙයි අයියේ. ඒක බන්ධනාගාරය ඇතුලේ බන්ධනාගාරයේ ඉමුසොත් අයියේ ඒ නඩුවල විස්තර බැලුවොත් අයියේ ගොඩක් ඉන්නවා. මං විතරක් නෙවෙයි කියන්නේ මගේ දේ මෙහෙම වුණාට තවත් අය ගොඩක් අය ඉන්නවා තමන්ගේ බිරිඳ අනියන් සැමියෙක් එක්ක ඉන්නකොට මරපුම් ඒ වගේ දේවල් මරපු මිනිස්සු අය ගොඩක් ඉන්නවා අයියේ. ඉතින් ඒ හැම මිනිස්සෙම දැන් කතා කරන්නේ අපි වගේ මොඩියෝ නෑ බං කියලා. නුවන් ඔබ මරණ දඬුවමට ලක් වෙලා නිදහස් වෙච්ච පුද්ගලයෙක් විදියට මේ සමාජයට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද? අයියේ නූතන සමාජයට කියන්නේ අයියේ මට කියන ගොඩක් මම එහෙම කියන්න නූතන සමාජෙත් එක්ක තමයි දැන් මගේ දරුවත් ඉන්නේ. මොකද දැන් දරුවත් වයස අයියේ නූතන සමාජයට රැකියාවක් කරන වයස මට්ටමේ ඉන්නේ. එතකොට අයියේ මේ දැන් අපේ කාලේ වගේ නෙවෙයි අයියේ මේ කාලේ සෝෂල් මීඩියාත් එක්ක ආදරේ කියන දේ නිකන් අර ඕන කෙනෙකුට හොයාගන්න පුළුවන් ටක් ගාලා දැන් අපේ කාලේ ටිකක් අමාරුනේ අයියේ ෆෝන් අඩුයි ඒ දේවල් අඩුයි ඒ දේවල්නේ. හැබැයි දැන් මේ මට කියන්න තියෙන්නේ මේ ඉන්න දරුවන්ට ඉස්සෙල්ලා දෙමව්පිය කියන දේ අහන්න. මොකද මට මෙතෙන්ට එන්න උනේ මගේ ජීවිතේ කාලකන්ණි උනේ මගේ දරුවගේ ජීවිතේ කාලකන්ණි උනේ මං අපේ අම්මා මගේ තාත්තයි කියපු දේවල් ඇහුවේ නෑ අයියේ. මට ඇහුවනම් අයියේ අද මං මෙතන මම ඉන්නේ අයියේ. අද අයියගේ ඉස්සරහා මම මේ විදිහට කතා කරන්න වෙන්නෙත් නෑ. මොකද මගේ අම්මගේ තාත්තගේ තිබ්බේ මට අධ්‍යාපනයෙන් අයියේ මං ඉදිරියට යවන්න. මොකද මං ඒ දේවල් වලට ආසාවක් තිබුණේ නෑ. අයියේ දැන් මගේ දරුවත් 2005න් එහා සමාජෙන් ඉන්නේ. මම කියන දේ මේ දරුවන්ටත් අම්මා තාත්තා කියන දේ අහන්න අයියේ. අම්මා තාත්තා දෙයක් කිව්වොත් අම්මා තාත්තා කවදාවත් වැරදි දෙයක් කියන්නේ නැහැ අයියේ. අම්මා තාත්තා හරි දෙයක් කියන්නේ ඉස්සෙල්ලා ඉගෙන ගන්න. මොකද ආදරය කියන දේ අයියේ හොයාගන්න පුළුවන්. අපි බොරු ආදරයකට රැවටිලා දැන් ඉන්න සමාජය අපිටත් වැඩිය වෙනස් අයියේ. දැන් පොඩි දරුවෝ ඉඳලා දැන් පීයක් මන්නයක් කියන අතර ආයුධයක් අතර ගන්න කාලයක්. ඒක හන්දා දෙමව්පිය කියන දේ අහන්න. ආදරය කියන දේ විඳින්න ඕන. හැබැයි ඒක අපේ නිසි වයසට. මොකද නිසි වයසට ආදරය කියන දේ විඳින්න නැතුව අවුරුදු 18න් 19 වෙනි ආදරේ හොයාගෙන ගිහිල්ලා මොමෙ දෙයක් වෙලා මේ මට වෙච්ච දෙයක් තමයි වෙන්නේ. මොකද දරා ගන්න බැරි පුද්ගලයෙක් වුණ ගමන් ආපහු අයියේ මිනිස්සෙක් ඝාතනය වීමක් වෙනවා. එතකොට අයියේ වෙන්නේ මොකද්ද? ලංකාවේ හිරගෙවල් ටික පිරෙනවා. අම්මට මොකද මගේ අම්මා තාත්තා අඬපු ඇඬිල්ල මගේ තාත්තට වැඩි මගේ අම්මා මගේ නංගිලා දෙන්න මගේ පවුලේ මිනිස්සු විඳපු දුක අයියේ මං කියන්නේ මේ ඉන්න දරුවන්ට තමන්ගේ අම්මා තාත්තට දෙන්න එපා. අම්මා තාත්තා කියන දේ අහන්න හොඳින් ඉන්න. මොකද අධ්‍යාපනය කරගන්න 2005න් එහාට කියන්නේ ආදරය කියන දේ හරි වයසට හොයාගන්න තමන්ට ආදරය කියන දේ තේරෙන කාලයක් වෙනවා. අවුරුදු 18 19 නෙවෙයි. අවුරුදු 21 22 පැනලා යනකොටයි ජීවිතේ තේරුම් ගන්න පුළුවන් කාලයක් වෙනවා. අන්න ඒ කාලේ වෙනකන් ඉන්න මේ තාම පොඩි වයසේදී ආදරය කියන දේ ඒක මිරිඟුවක් අයියේ. මම දකින්න පැත්තෙන් මිරිඟුවක්.
පොඩි වයසේ ලැබෙන ආදරේ මිරිගුවක් අයියේ. තමන් පරිණත කාලයක් එන ආදරේ තමයි අයියේ හරි ආදරයක් කියලා තේරෙන්නේ. මොකද බොරු ආදරයක් පස්සේ ගිහිල්ලා අන්තිමට කාටවත් කොල්ලෙකුට පිහියෙන් ඇල්ල මරන එක, කෙල්ලෙක් පිහියෙන් ඇල්ල මරන එක, වෙඩි තියලා මරන එක ඒ වගේ පව්කාර වැඩ. මමත් අයියේ දැනටත් ඉතින් ගොඩක් දුක් විඳිනවා ඒ මගෙන් වෙච්ච වැරද්දට. ඉතින් අයියේ මගේ එකම බලාපොරොත්තුව ඉතින් අයියේ මගේ පුතා ඉන්නවා. මගේ අම්මා නැති වුණා. තාත්තා ඉන්නවා. ඉතින් දෙමව්පියෝ බලාගෙන හොඳින් ජීවත් වෙන්න මේ ඉන්න කාලේ. ඉතින් මම හැමදේම දන්නවා අයියේ. උසාවියෙන් බේරුම් මොන දේම බේරුණත් මට ඉදිරියේදී කර්මෙන් නම් බේරෙන්න බෑ. මොකද කුඹියෙක් නෙමෙයි අයියේ මම මරුවේ මිනිස්සුયો දෙන්නේ. ඒ ගැන හිත මම හැමතිස්සෙම විඳවනවා. ආදරේ විඳින්න ගිහපු නුවන්ට අවසානයේ සිද්ධ වුණේ ආදරය නිසා ජීවිත කාලෙම විඳවන්න. දන්නවද? නුවන්ගේ ක්ෂණික කෝපය නිසා අවසානයේ ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ අනියම් සැමියා 2009 වසරේදී ඔහු අතින් ඝාතනය වෙනවා. ඒ ඝාතනය නිසා ඔහුට මරණ දඬුවම හිමි වෙනවා. අවසානයේ නුවන්ගේ කල්කිරියාව හොඳ නිසා ඒ මරණ දඬුවම නිදහස් වෙලා සාමාන්‍ය පුරවැසියෙක් විදිහට සමාජය තුල ජීවත් වෙන්න නුවන්ට පුළුවන් වෙනවා. මතක තියාගන්න. ඉක්මන් කෝපය කියන්නේ ජීවිතයට අනවශ්‍යම දෙයක්. නුවන්ට වුණා වගේ මේ සමාජයේ වෙනත් කෙනෙක්ට නොවෙන්නයි කළු කමිසෙන් මම එක්ක නුවන් මේ වැඩසටහන කරන්න එන්නේ. මේ සාකච්ඡාව ඇතුලේ ඕක නෙවෙයි හොඳම කතාව. නුවන් මට වගේ පර්ස් එක දෙන්නකෝ. මේ තියන්නේ නුවන්ගේ පර්ස් එක. මේ පර්ස් එකට දැන් අවුරුදු 15ක් වෙනවා. මේ පර්ස් එක නුවන්ට අරන් දෙන්නේ නුවන්ගේ බිරිඳ 18 වෙනි උපන්දිනයට. දන්නවද? මේ පර්ස් එකේ තාමත් නුවන්ගේ බිරිඳගේ ෆොටෝ එකයි නුවන්ගේ ෆොටෝ එකයි මේ පර්ස් එක ඇතුලේ තවමත් තියෙනවා. ඒ විදිහටම තියෙනවා. නුවන් ඔයා තාමත් ඔයාගේ බිරිඳට ඇත්තටම ආදරේද? ඔව් අයියේ. තාමත් ආදරේ. මොකද මේ ඔයා මම මට ඒ ප්‍රශ්නේ අහන්න හැමතිස්සෙමයි ගියේ. මොකද ඒක මතක් වෙන හැම වෙලාවෙම මට ඒ රූපේ මතක් වෙනවා. කොච්චර අමතක කළා මොන විදියටයි ඉන්න හැදුවත් අයියේ මට ඉන්න බෑ අයියේ. ඒ තරම්මයි මං ආදරේ. මොකද එයාට ඒ තිබ්බ ආදරේ ගැන මට කියලා නිම කරන්න තාමත් ආදරේ දුකයි. ඉතින් ඒක ගියේ කොහෙලත් මම මගේ ජීවිතේ මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. මම මරනකොට එයාට තමයි මං ආදරේ. ආයෙත් දවසක කළු කමිසෙන් අපි මුණ ගැහෙමු. එතකන් පරිස්සම්. මාව තාමත් මතක් වෙනවද ඉතින් ඉඳ හිට හරි මතකවල බර දරාගන්නට තාම තනිවම බැරි ගියපු දවසට පහුවදාහිත කඩා වැටුණා මැරි කඩා වැටුණා මැරි ආලමල් පරවුණා මතක කඩාගෙන වැහුණා නුඹ ඉතින් දුර ගියා ප්‍රේම වසන්තය නිම වුණා. කලු කමිසේ සාක්ෂියට එරෙහි හෘද සාක්ෂිය